ආයිබෝවන් ආදරේ නංගි මල්ලියේ. ඔයාලත් එක්ක අද මම කතා කරන්න යන්නේ සාමාන්‍යයෙන් O level කොමර්ස් කරන කෙනෙක් කියන අමාරුයිම කියන ගාන. නැත්නම් O level කොමර්ස් කරන කෙනෙක්ගේ බීතිකාවක් වෙච්ච ගාන නැත්නම් අතාරින්නම බලන්න යන ගාන. බැංකු සැසඳුම් මේ වීඩියෝ එක බලලා ඉවර වෙලාත් ඔයා එහෙම අතාරින්න යනවා නම් එහෙම වෙන්නේ නැහැ නංගි මල්ලියේ. මොකද මේ වීඩියෝ එක අවසානයේ ඔයා කියනවා ලේසිම ගාන මං ආසම ගාන බැංකු සැසඳුම් කියලා. ඉතින් අපි යම් පාඩමට. ඔයාලා දන්නවා බැංකු සැසඳුම් ප්‍රකාශ හදද්දී ප්‍රධාන වශයෙන් ප්‍රකාශ දෙකක් හදනවා සංශෝධිත මුදල් පාලන ගිණුම සහ බැංකු සැසඳුම් ප්‍රකාශය. සංශෝධනය මොනවද අපි දන්නේ? ඔව් ව්‍යවස්ථාව සංශෝධනය වෙනවා. අයවැය සංශෝධනය වෙනවා. ඊට අමතරව ඔයාලා නිතරම ඇහෙනවා සිලබස් එක නැත්නම් විෂය නිර්දේශය සංශෝධනය වෙනවා. ඒතකොට ආදරණීය නංගි මල්ලියේ මෙන්න මේ සංශෝධනයක් කියන්නේ දැනට නැති දෙයක් අපේ මේකට දාගන්න එක. දැනට නැති නව දෙයක් අලුත් විදියට හදනවා මේක. ඉතින් ඒතකොට නංගියේ මල්ලිය අපි දන්නවා බිස්නස් එකක් කරගෙන යනවා මුදල් ගිණුමක්. අපි මුදල් ගිණුම ව්‍යාපාරය තුල පවත්වාගෙන ගියාට මෙන්න මේකේ මුදල් ටික තියෙන්නේ බැංකුවේ ජංගම ගිණුමේ. එතකොට අපි නොදැන ජංගම ගිණුමෙන් යම්කිසි ගාස්තුවක් බැංකුව අය කරගන්න පුළුවන්. අපි කියපු විදිහට යම්කිසි දෙයක් ගෙවන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම අපි නොදැන ඒකට account එකට කවුරු හරි සල්ලි දාන්න පුළුවන්. මෙන්න මේවා සිද්ධ වෙලා කියලා අපි දැනගන්නේ වර්ෂයේ අවසානයේ නැත්නම් කාලච්ඡේදයේ අවසානයේ. අර කියන බැංකු ප්‍රකාශය ආවම නංගි මල්ලි. එතන මේ බැංකු ප්‍රකාශය ආවම තමයි අපි මේක දැනගන්නවා නම් ඒ ටික අපි අපේ මුදල් පාලන කිරීම සංශෝධනය කරගන්න ඕනේ. මේ මොකද අපේ මුදල් වලට ඇත්තටම මේ අඩු වැඩි වීම ටික වෙලා. එහෙනම් අපි ඒක සංශෝධනය කරගන්න ඕනේ. එතකොට නංගි මල්ලි එහෙම සංශෝධනය කරගන්න ටිකක් තමයි මේ ණයගැති රිජිස්ට්‍රේෂන් බැංකු ණය පොලි චෙක් බොක් ගාස්තු කියන්නේ. මේ ටික. එතකොට ණයගැති රිජිස්ට්‍රේෂන් එක කිව්වහම තේරෙනවා ඍජුයි. ඒ කියන්නේ අපි දන්නේ නැහැ ව්‍යාපාරය නොදැන අනේ බැංකුවට සල්ලි දාලා ණය ගැතියේ. එතකොට ණය ගැතිය සල්ලි දාලා අපේ මේ කියන මුදල් පාලන ගිණුම අපි මුදල් පාලන ගිණුම සහ බැංකු ප්‍රකාශයේ ශේෂ. ඔයා හිතන්නේ ණය ගැතිය බැංකුවේ සල්ලි දැම්මට ඒක අපි දන්නේ නැහැ. එතකොට අපේ මුදල් පාලන ගිණුමේ ශේෂය මොකද්ද නංගි මල්ලි මේ බැංකු ප්‍රකාශයේ ශේෂයට වඩා අඩුයි. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් නංගි මල්ලි බැංකු ප්‍රකාශයේ ශේෂය නම රුපියල් 9500ක්. හැබැයි මුදල් පාලන ගිණුමේ ශේෂය තියෙන්නේ 7000යි නංගි මල්ලි. එතකොට අපි දන්නවා මේ ඩිෆරන්ස් එක මේ බැංකු ප්‍රකාශය තුල තියෙනවා මොකද්ද? ණය ගැති රිජිස්ට්‍රේෂනයක් කියලා. ණය ගැති රිජිස්ට්‍රේෂනයක් කීයක්ද? රුපියල් 2500ක් නංගි මල්ලි. එතකොට මේ 2500 අපි දන්නවා ඇත්තටම අපේ මුදල් තියෙන්නේ 9500ක්. හැබැයි දැන් තියෙන්නේ අපි මුදල් පාලනය කිරීමේ 7000ක් විදියට තමයි මේක පවත්වාගෙන යන්නේ. කියන්නේ ඇත්තටම මුදල් වැඩි අපේ. ඒ වුණාට අපි හිතාන ඉන්නේ අඩුයි කියලා. ඒත් අපි මේක සංශෝධනය කරගන්න ඕනේ. සංශෝධනය කරගන්න ඕනේ මොකද්ද? මුදල් ශේෂයට 2500ක් එකතු කරගන්න. කියන්නේ මුදල් වලට එකතු වෙන්න ඕනේ. මුදල් එකතු වෙනවා නංගි මල්ලියේ. එතකොට මේක ගිණුම තුල අඩු වැඩි කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ නංගි මල්ලි. මුදල් කියන්නේ මොන ගිණුමක්ද කියලා බැලුවා. මුදල් කියන්නේ වත්කම්. මේ කියන්නේ වත්කම් වැඩි වෙලා. මුදල් කියන වත්කම වැඩි වෙනවා. වැඩි වෙනවා කියන්නේ නංගි මල්ලි. ඔයා හරි. අර බැංකු ණය පොලි. බැංකු ණය පොලි කියන්නේ මොකද්ද නංගි මල්ලි? මේ කාලචේදයේ හරියට ජීවත් වෙච්ච මිනිහෙකුට ණයක් කියන්නේ මොකද්ද කියලා අමුතුවෙන් කියලා දෙන්න ඕනේ. ඔය ලංකාව තුල වැඩියෙන්ම දේශපාලන වේදිකාවේ හැමතැනම කතා වෙච්ච දේ තමයි ණය. ඉතින් ඒ වගේ තමයි බැංකු ණයක් කියන්නේ. බැංකුවක් යම්කිසි මුදලක් ව්‍යාපාරයකට හෝ පුද්ගලයෙකුට දෙනවා. ඉතින් මේ ව්‍යාපාරයකට දුන්නු ණය අදාළ පොලිය අය කරගන්නවා කවුද? බැංකුව. හැබැයි අය කරගත්තා කියලා ව්‍යාපාරය දන්නේ නැහැ නංගි මල්ලි. ව්‍යාපාරය මේක දැනගන්නේ කවද්ද? අර කාලච්ඡේදයේ අවසානයේන බැංකු ප්‍රකාශය ආවම. ඒතකොට නංගි මල්ලි ව්‍යාපාරය දැනගන්නවා මෙන්න අපේ බැංකු පොලියක් අය කරලා. එතකොට මොකද වෙන්නේ? අපේ මුදල් පාලන ගිණුමේ ශේෂය වැඩි නංගි මල්ලි අපේ බැංකු ප්‍රකාශයේ ශේෂයට වඩා. මොකද යම් කිසි වියදමක් අපෙන් ඇත්තට මේ වියදමට අදාළ මුදල් අරන් අපි දන්නේ නැතු ඒ සල්ලි අපි ළඟ තියනවා කියලා අපේ ගිණුම ගහලා. උදාහරණයක් ගත්තොත් මුදල් පාලන ගිණුමේ ශේෂය 9500යි නංගි මල්ලි. බැංකු ප්‍රකාශයේ ශේෂය 9000යි. එතකොට ඇත්තටම අපි ළඟ මුදල් තියෙන්නේ 9000යි. මෙන්න මේ බැංකු ණය පොලි කියන එක. බැංකු ණය පොලි කියන රුපියල් 500 අපෙන් අය කරගෙන. කියන ඇත්තම එකට අපිට එන්න නම් සංශෝධනය කරගන්න නම් අපි අඩු කරන්න ඕනේ රුපියල් 500ක්. ඒ කියන්නේ බැංකු ණය පොලි කියන දෙයින් අපේ මුදල් අඩු වෙනවා. ආයෙත් මතක් කරගන්න ඕන නම් මල්ලි ජංගම ගිණුම් තුල සමාන ගිණුම් තුල අඩු වැඩි කිරීමක් නෙවෙයි හර බැරවීමක් සිද්ධ වෙන්නේ. එතකොට
මෙන්න මේ කියන බැංකු ණය වලින් පොලි වලින් අපේ මුදල් අඩු වෙනවා නම් මුදල් කියන්නේ මොන ගිණුමක්ද බැලුවා මුදල් කියන්නේ වත්කම් ගිණුමක්. ඔව් හරි අඩු වෙනවා කියන්නේ බැර. අඩු වෙනවා කියන්නේ බැර. චෙක් පොත් ගාස්තු. ඔව් නංගි මල්ලි. ඔයා දන්නවා චෙක් පොතක් කියන්නේ මොකක්ද? හරි ජංගම ගිණුමක ශේෂයට අදාළව අපිට පුළුවන් චෙක් පොත් චෙක් නිකුත් කරන්න. චෙක් එකක් කියන්නේ අද කොලයක් මේ කොලේ මුහුණතේ නම සඳහන් පුද්ගලයාට හෝ රැගෙන එන්නෙකුට ගෙවන ලෙස බැංකුවට අණ කරමින් බැංකු ගිණුම් හිමියා විසින් නිකුත් කරන ලියවිල්ල. එතකොට නංගි මල්ලි මේ චෙක් පොතක් ගද්දී අපිට printing cost එකක් බැංකුවට යනවා. එතකොට මෙයාලට අපිට ඒක දෙන්න cost එකක් යනවා. මෙන්න මේ cost එකින්දා එයාලා අපෙන් අය කරගන්නවා ගාස්තුවක්. ඒකට අපි කියනවා චෙක් පොත් ගාස්තු කියලා. ඉතින් නංගි මල්ලි මෙන්න මේකත් අනික් ගණන් වගේ අනික් වියදම් වගේ අර ඉස්සෙල්ලා කතා කරපු දේවල් වගේ බැංකු ප්‍රකාශයේදී අපි දැනගන්නේ. අනේ බැංකු ප්‍රකාශයේදී අපි දැනගන්නවා මොකද්ද? අපෙන් නංගි මල්ලි වියදමක් අඩු කරගෙන. මොකද්ද මේ වියදම? බැංකු ණය පොලි. එතකොට අපි දන්නවා අපි ප්‍රකාශ දෙකයි. මොකද්ද? මුදල් පාලන ගිණුම සහ මෙන්න මේ කියන බැංකු ප්‍රකාශය. මේ බැංකු ප්‍රකාශය. එතකොට නංගි මල්ලි අපේ මුදල් පාලන ගිණුමේ ශේෂය වැඩිද? ඔව්. ඇයි? අපි මේ වියදමට අදාළ මුදල් අපෙන් අරගෙන හැබැයි අපි හිතන ඒ සල්ලි අපි ළඟ තියෙනවා කියලා. එතකොට මුදල් පාලන ගිණුමේ ශේෂය ආදෙන් නංගි මල්ලි වැඩි. උදාහරණයක් ගත්තොත් චෙක් පොත් ගාස්තු. චෙක් පොත් ගාස්තු අපි ළඟ අපේ මුදල් පාලන ගිණුමේ ශේෂය 7000යි. හැබැයි 6500යි බැංකු ප්‍රකාශය ඇවිල්ලා තියෙන. ඒ කියන්නේ හරියටම අපි ළඟ සල්ලි තියෙන නංගි මල්ලි 6500ක් විතරයි. හැබැයි මේ චෙක් පොත් ගාස්තුව චෙක් ගාස්තුව නිසා රුපියල් 500ක් අඩු වෙන්න ඕනේ නංගි මල්ලි. හරි මුදල් ගන්නට එන්න. රුපියල් 500ක් අඩු වෙනවා කියන්නේ අඩු වෙන්න ඕනේ. මුදල් අපේ අඩු වෙන්න ඕනේ. එතකොට චෙක් පොත් ගාස්තුවෙන් මුදල් අඩු වෙන්න ඕනේ. මුදල් කියන්නේ මොන ගිණුමක්ද නංගි මල්ලි? මුදල් කියනවා හරි වත්කම් ගිණුමක්. වත්කම් අඩුවීම. ඔව් බැර. එතකොට ආදින් නංගි මල්ලියේ බැර. ඊළඟ ස්ථාවර නියෝග. මේක නම් අපිට පුරු නැති දෙයක්. ස්ථාවර නියෝග. ඔව් නංගි මල්ලි ස්ථාවර නියෝගයක් කියන්නේ මම කියනවා 2026යි 2/14 මම ඕඩර් එකක් දාලා තියෙනවා. මේ ඕඩර් එකට මගේ සල්ලි ටික ඩිපොසිට් කරන්න දෙන්නේ යාළගේ account එකට. අනේ මට අමතකයි අපේ ගිණුම් ලිපිකරු දන්නෙත් නෑ සමහර විට. අන්න එනවා බැංකු ප්‍රකාශයේ කාලචිදේ අවසානයේ. අනේ බැංකු ප්‍රකාශයයි අපේ මුදල් පාලන ගිණුමයි බැලන්ස් වෙන්නේ නෑ. හේතුව බැලුවම ස්ථාවර නියෝගයක් ක්‍රියාත්මක කරලා. එතකොට නංගි මල්ලි ස්ථාවර නියෝගේ ක්‍රියාත්මක කරයින්දා අපේ මෙන්න මේ දෙක බැලන්ස් වීමක් සිද්ධ වෙන්නේ නෑ. එතකොට නංගි මල්ලි කියන්නේ අපේ මුදල් අඩු වෙලා. ඇත්තටම මුදල් අපි ළඟ නෑ මේ ප්‍රමාණය. හැබැයි අපි ඒක තියනවා කියලා හිතාන මුදල් පාලන ගිණුමේ තියන්නේ. එතකොට බැංකු ප්‍රකාශය සහ මුදල් පාලන ගිණුම අතර වෙනසක් එනවා. ඒක තමයි මුදල් පාලන ගිණුම වැඩි බැංකු ප්‍රකාශයට වඩා. උදාහරණයක් ගත්තොත් ආදින් නංගි මල්ලි වා හිතන්න රුපියල් 9000 තියෙනවා මුදල් පාලන ගිණුමේ ශේෂය. හැබැයි බැංකු ප්‍රකාශය තුල මේ ශේෂය සඳහන් වෙන්නේ 6000 විදියට. ඇයි නංගි මල්ලි? අපි මෙන්න මේ කියන ස්ථාවර නියෝගයක් දීලා මේ ස්ථාවර නියෝගේ ක්‍රියාත්මක කළා බැංකුව රුපියල් 3000. එතකොට ආදින් නංගි මල්ලි ඇත්තටම අපි ළඟ මුදල් තියෙන 6000යි. හැබැයි අපි 9000ක් තියනවා කියලා හිතාගෙන ඉන්නවා. ඇත්තටම අපි එනම් සංශෝධනය කරගන්න ඕනේ ඇත්ත මුදලට රුපියල් 3000 අඩු කරගෙන. එතකොට අඩු වෙන්න ඕනේ. අඩු වෙනවා කියන්නේ නංගි මල්ලි මුදල් අඩු වෙනවා අපේ. ඔයා දන්නවා මුදල් කියන්නේ මොන ගිණුමක්ද? වත්කම් ගිණුමක්. ඔව් නංගි මල්ලි හරියටම හරි මුදල් අඩු වීම බැර. බැංකු ගාස්තු. ඔයාලා දන්නවා සාමාන්‍ය ඕනම දෙයකට අපෙන් ගාස්තුවක් අය කරනවා. අපිට දෙන සේවාව වෙනුවෙන් බැංකුව ගාස්තුවක් අය කරනවා. එතකොට ආදින් නංගි මල්ලි මේ බැංකුව දෙන සේවාව වෙනුවෙන් අය කරපු ගාස්තුව අපි දන්නේ නැහැ මෙච්චර ප්‍රමාණයක් අපෙන් අය කරලා කියලා. හැබැයි බැංකු ප්‍රකාශයනවා බැංකු ප්‍රකාශයේ ශේෂය සහ අපේ මුදල් පාලන ගිණුමේ ශේෂය අතර ඩිෆරන්ස් එකක් හිටිනවා. හොයලා බලද්දී ආරි අපෙන් බැංකු ගාස්තු අය කරලා. එතකොට මේ බැංකු ගාස්තු අය කරා කියන්නේ ආදින් නංගි මල්ලි මොකද්ද වෙන්නේ? අර විදියමයි ඔයා බලන්න. මුදල් පාලන ගිණුමේ මේ මුදල් පාලන ගිණුමේ ශේෂය වැඩි නංගි මල්ලි බැංකු ප්‍රකාශයේන ශේෂයට වඩා. එතකොට ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා හේතුව හොයද්දී බැංකු ගාස්තු වෙනසට හේතුව බැංකු ගාස්තු. එතකොට නංගි මල්ලි උදාහරණයක් විදිහට අපි බැලුවොත් මුදල් පාලන ගිණුමේ ශේෂය තියෙනවා 9000ක්. බැංකු ප්‍රකාශයේ ශේෂය තියෙන රුපියල් 2500යි. ඒ කියන්නේ ආදරේ නංගි මල්ලි මොකද්ද වෙලා තියෙන්නේ? 6500ක බැංකු ගාස්තුවක් අය කරලා 6500ක. එතකොට
ඔයා හිතන්න 6500ක බැංකු ගාස්තුවක් අය කරලා එතකොට හරියටම අපේ අතේ තියෙන 2500යි. අපි සංශෝධනය කරගන්න ඕනේ මේ 6500 බැංකු ගාස්තුව අපිට වියදමක් විදියට ගිහිල්ලා ඒ හින්දා අපි මුදල් වලින් මුදල් ශේෂයෙන් 6500 අඩු කරගන්න ඕනේ. එතකොට නංගි මල්ලි අඩු වෙන්නේ 6500 මුදල් ඒ කියන්නේ මුදල්නේ අඩු වෙන්නේ. එතකොට මුදල් අඩු වෙනවා කියන්නේ මොකක්ද නංගි මල්ලි? හරි. ඔයා හරි. මුදල් කියන්නේ මොන ගිණුමක්ද? වත්කම් ගිණුමක්. වත්කම් අඩු වීම බැර. ඔයා හරියටම හරි. මුදල් වත්කම් අඩු වීම බැර. ඊළඟට අයිරා පොලි. අයිරාව සාමාන්‍ය පුරුදු නැති වචනයක් වෙන්න පුළුවන් සමහරුන්ට. අයිරාවක් කියන්නේ නංගි මල්ලි ජංගම ගිණුමේ ශේෂය. ඒ කියන්නේ රුපියල් 1000ක් තියෙනවා නම් 2000ක චෙක් එකක් නිකුත් කරන්න බැංකුව අනුමැතිය දීලා ඒගොල්ලෝ ණයක් දෙනවා. එයාලා ඒ රුපියල් 2000 දාලා කෙනාට ගෙවනවා. අර ව්‍යාපාරිකයා පස්සේ මෙන්න මේක ගෙවන්න ඕනේ. මේ විදිහට අදාළ කාල සීමාව තුළ මේක බැංකුව අයිරාවක් කියන්නේ සාමාන්‍යයෙන් කෙටි කාලිනව පොලි රහිත ණයක් වගේ. හැබැයි නංගි මල්ලි අදාළ කාල සීමාව තුළ ගෙවා ගන්න බැරි පොලියක් අය කරනවා. ඉතින් අපි දන්නේ අපේ අයිරාවට පොලියක් අය කරලා කියලා. හැබැයි බැංකු ප්‍රකාශනයමා ඉදි මුදල් පාලන ගිණුම සහ බැංකු ප්‍රකාශය අතර වෙනසක්. හේතුව ලබද්දී අයිරා පොලිය අය කරලා බැංකුව. ඒතර අයිරා පොලිය අය කරාම මොකද්ද වෙන්නේ නංගි මල්ලි? මේගොල්ලෝගේ මුදල් ප්‍රකාශයේ තියෙන අපේ තියෙන මුදල් පාලන ගිණුම ඊට පස්සේ තියෙනවා බැංකු ප්‍රකාශය. ඉතින් නංගි මල්ලි මේ මුදල් පාලන ගිණුමේ ශේෂය වැඩි. ඇයි අර වියදම මුදල් පාලන ගිණුමෙන් අපි අඩු කරගෙන නැහැ. හැබැයි ඇත්තටම අපි ළඟ මේ සල්ලි ටික නැහැ. එතකොට නංගි මල්ලි මොකද්ද? අයිරා පොලි. නිකන් ගෑනලා මේකේ නමක් වගේ. අයිරා පොලි. එතකොට ආදින නංගි මල්ලි මුදල් පාලන ගිණුමේ තියෙනවා අපි හිතන්න රුපියල් 6000. හැබැයි බැංකු ප්‍රකාශයේදී බැංකු ප්‍රකාශය කියද්දි තියෙන නංගි මල්ලි අනේ රුපියල් 5000යි තියෙන්නේ. ඇත්තටම ඒතකොට බැංකු ප්‍රකාශය කියන ගානේද අපි ළඟ තියෙන්නේ. ඒතර අපි සංශෝධනය කරගන්න ඕනේ මේ අයිරා පොලි කියන රුපියල් 1000 අපේ මුදල් පාලන ගිණුමේ ශේෂයෙන් අඩු කරගන්න ඕනේ. ඇත්ත මුදල් ගන්නට එන්නේ. එතකොට අඩු කරන්නේ මුදල්. මුදල් කියන්නේ මොන ගිණුමක්ද? වත්කම් ගිණුමක්. වත්කම් අඩු වීම බැර. ඔයා හරියටම තියරිය තේරුම් ගත්තා. ඒ කියන්නේ නංගි මල්ලි මෙන්න මේ සංශෝධන මුදල් පාලන ගිණුම තුල ගලපන ටික මේ ටික ඒ ටික හරි ලස්සනට අපි තේරුම් ගත්තා. අපි දන්නවා දැන් නංගි මල්ලි සංශෝධිත මුදල් පාලන ගිණුමට පස්සේ අපි හදන අනිත් එක තමයි මේ කියන බැංකු සැසඳුම් ප්‍රකාශය. මේ බැංකු සැසඳුම් ප්‍රකාශයක් ඇයි හදන්නේ? ඔයා දන්නවා දැන් අපි සංශෝධිත මුදල් පාලන ගිණුම තුල කතා කරන්න ආදරේ නංගි මල්ලි බැංකුව කරපු අපි නොදන්න දේවල්. ඉතින් බැංකුව දන්නේ නැති අපි කරපු දේවල් තියෙන්න බෑද? ඉතින් අපි හිතනවා මේ අපි දෙනවා චෙක් එකක් එක්කෙනෙකුට චෙක් එක දුන්න ගම අපි මුදල් පාලන ගිණුම බැර කර ගන්නවා. හැබැයි යා ඒ කාල පරිච්ඡේදය තුල මේ චෙක් එක අරන් ගිහිල්ලා ඩිපොසිට් කරගෙන නැහැ. එතකොට අපි මොකද්ද වෙන්නේ? අපේ මුදල් ශේෂය අඩුයි. හැබැයි මුදල් මේ බැංකු ප්‍රකාශයේ ශේෂය වැඩි. එහෙම වෙන්න පුළුවන්. ඒ වගේම අපිට ලැබිච්ච චෙක් එකක් අපි ගිහිල්ලා බැංකුවට දෙනවා. හැබැයි ඒක තැම්පත් කරලා බාදී ආදරේ නංගි මල්ලි ඩිපොසිට් කරලා නැහැ බැංකු ප්‍රකාශය තුල. ඇයි? එක්ක account එකේ සල්ලි තිබිලා නැහැ ඒ චෙක් එක නිකුත් කරපු කෙනාගේ. මෙන්න මේ වගේ දේවල් වෙන්න පුළුවන්. මෙන්න මේ දෙකට අපි කියනවා නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක්. නැත්නම් නිකුත් කරත් තැම්පත් කිරීමට ඉදිරිපත් නොවූ චෙක්. අපි දන්නවා. එතකොට අපේ මෙන්න මේ අපි දන්නවා අර වගේම තමයි බැංකු ප්‍රකාශය සහ මුදල් පාලන ගිණුමේ ශේෂය දෙක තමයි තියෙන්නේ. එතකොට නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක්. නිකුත් කරලා. ඒ කියන්නේ අපි අපේ සල්ලි අඩු කරගෙන. හැබැයි ඇත්තටම සල්ලි අඩු වෙලා නැහැ. ඒ කියන්නේ නංගි මල්ලි බැංකු ප්‍රකාශයේ ශේෂය වැඩි අපේ මුදල් පාලන ගිණුමේ ශේෂයට වඩා. උදාහරණයක් විදිහට ගත්තොත් නංගි මල්ලි අපි ඩිපොසිට් කරලා තියෙනවා චෙක් එක අපි දීලා තියෙනවා යාට නිකුත් කරලා තියෙනවා චෙක් එකක් රුපියල් අපි තුම අපේ බැංකු ප්‍රකාශයේ ශේෂය රුපියල් 50000ක් තියෙනවා. හැබැයි මුදල් පාලන ගිණුමේ තියෙන්නේ රුපියල් 45000යි. හේතුව බලද්දී අර කියපු චෙක් එකක් අපි නිකුත් කරපු චෙක් එකක් සල්ලි ගන්න තැම්පත් කරගෙන නැහැ. රුපියල් 5000ක චෙක් එකක් තැම්පත් කරගෙන නැහැ. එතකොට මේක මොකද්ද? අඩුයි බැංකු ප්‍රකාශයේ ශේෂයට වඩා මුදල් පාලන ගිණුමේ ශේෂය. එතකොට නංගි මල්ලි ඔයාලා දන්නවා හරි ශේෂය මොකද්ද? හරි එක තමයි බැංකු ප්‍රකාශයේ තියෙන ශේෂය. ඇයි එහෙම කියන්නේ? ඇත්තටම මුදල් තියෙන ගාන තමයි බැංකු ප්‍රකාශයේ ඉන්නේ. ඒතර අපි හරි එකට යන්න නම් 45000 තියෙන එක 50000 වෙන්න ඕනේ. එතකොට අපි මොකද කරගන්න ඕනේ නංගි මල්ලි? අපි එකතු කරගන්න ඕනේ. මොකද්ද? අපි මේ මුදල් පාලන ගිණුම ගැන අපි මේක දන්නවා සංශෝධිත මුදල් පාලන ගිණුම. සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂයට අර කියපු තැම්පත් මේ නිකුත් කළත් තැම්පත් කිරීමට ඉදිරිපත් නොවූ චෙක් එකතු කරගන්න ඕනේ. ඊළඟ ආදින නංගි මල්ලි දිනවා බැංකු ඊළඟ එක තමයි තැම්පත් කළත්
උපලබ්ධි නොවූ චෙක්. ඒ කියන්නේ මොකද්ද? අපි අපේ account එකට චෙක් එක ලැබුණා කියලා දාගෙන. කියන්නේ අපිට චෙක් එක ලැබුණ ගම අපි මුදල් පාලන ගිණුම හර කරගත්තා, අදාළ ණයගැතිය බැර කරගත්තා, ගාන ක්ලෝස් කරා ගිහිල්ලා බැංකුවට දුන්නා. අනේ දෙයියනේ ඒගොල්ලෝගේ account එකේ සල්ලි තිබිලා නැහැ. නැත්තම් වෙනත් මොකක් හරි කාරණයක් හින්දා චෙක් එක උපලබ්ධි වෙලා නැහැ. ඒ කියන්නේ මොකද ආදින්නන්ගේ මල්ලි අපේ මේ කියන මුදල් පාලන ගිණුමේ ශේෂය වැඩි බැංකු ප්‍රකාශයේ ශේෂයට වඩා. එතකොට ඇත්තටම මුදල් තියෙන්නේ බැංකු ප්‍රකාශයේ ශේෂයේ තියෙන්නේ. එච්චරයි තමයි අපේ බැංකු ගිණුමේ තියෙන්නේ ශේෂය. එතකොට නංගි මල්ලි උදාහරණයක් ගත්තොත් රුපියල් 50000ක් තියෙනවා බැංකු මුදල් පාලන මේ බැංකු ප්‍රකාශයේ ශේෂයේ. හැබැයි රුපියල් 75000ක් වෙලා අපේ මුදල් පාලන ගිණුමේ ශේෂය. ඉතින් නංගි මල්ලි 25000ක ඩිෆරන්ස් එකක් තියෙනවා. මේ 25000 මොකක්ද කියලා හොයලා බලද්දී අපි ඩිපොසිට් කරගෙන චෙක් එක හැබැයි ඒ චෙක් එකේ සල්ලි අපිට තාම ලැබිලා නැහැ. ඒ හින්දා අපි මොකද කරගන්න ඕනේ? ඇත්ත ගානට යන්න නම් අපි 25000ක් මොකද කරගන්න ඕනේ? අඩු කරගන්න ඕනේ. ඒත් ආදෙන් නම් හිමාලයක් මොකද්ද? තැම්පත් කළත් උපලබ්ධි නොවූ චෙක් අඩු වෙනවා. හරියටම මුළු පාඩමේම තියරිය විනාඩි කිහිපයකින් ආවරණය වුණා. ඒ වගේම ආදෙන් නම් හිමාලි අපි බලමු දැන් ඔයාලට මේ වීඩියෝ එක දාන වෙලාවට කලින් ඒ කියන්නේ කලින් අවුරුද්ද 2023 අවුරුද්ද 2024 අවුරුද්දේ ගාන 2023 2024 ඕ ලෙවල් ගාන හදලා බලමු අපි මේ කියපු තියරියත් එක්ක අපිට මේ ගාන අර මං කිව්වේ මුලින් වීඩියෝ එක ඉවර වෙද්දි ඔයාලට අමාරුම ගාන නෙවෙයි මං කැමැතිම ගාන කරනවා කියලා. ඉතින් අපිට මේ විදිහට ගාන ලේසියිද කියලා අපි බලමු. ඔව් නංගී මල්ලියේ පාඩ බෝඩ් එකේ පේනවා ඇති 2023-24. ඒ කියන්නේ 2023 අධ්‍යයන වර්ෂයේ ප්‍රශ්නයත් එක්ක 2023 O level ගාන බැංකු සැසඳුම් ගාන මම කිව්වා වීඩියෝ එක අවසානයේ ඔයා කියයි හරි ලේසි බැංකු සැසඳුම් මම මේ පාර නම් අනිවාර්යෙන් වාර විභාගයට බැංකු සැසඳුම් හදනවා අනිවාර්යෙන් මම සාමාන්‍ය පෙළ බැංකු සැසඳුම් ගාන හදනවා කියලා. ඉතින් අංගී මල්ලේ මේ තියෙන්නේ ගාන. ඒගොල්ලෝ කියන්නේ ගිණුම් කරන ලිපිකරු අපිට ගාන පේනවා අපි දන්නවා. ඒ ගාන ගිණුම් කරන ලිපිකරු විසින් ගාන මේ බැංකු සැසඳුම් එක වැරදියට හදලා ආධුනික කෙනෙක් එයා දන්නේ නැතුව. රාජන් අංගී මල්ලේ ඔයාලට පේනවා ඇති අපේ 2024 3:31 දිනේට ශේෂය. ඊට පස්සේ ණයගැති රිජිස්ට්‍රේෂන මේ වගේ දේවල් දාලා තියෙනවා. ණයගැති රිජිස්ට්‍රේෂන අපි දන්නවා අපි මේ ගණන් හදාදී මුලින්ම හිතුවේ මොකද්ද? අපි දන්නවා බැංකුව දන්නේ නැහැ. බැංකුව දන්නවා අපි දන්නේ නැහැ. එතකොට අපි දන්න බැංකුව නොදන්න දේවල් දාන්නේ මොකටද? බැංකු සැසඳුම් ප්‍රකාශයට. එතකොට අපි නොදන්න බැංකුව දන්න දේවල් දාන්නේ මොකටද? සංශෝධිත මුදල් පාලනය. එතකොට ණයගැති රිජිස්ට්‍රේෂන. නංගි මල්ලි ණයගැතියෙක් ඍජුව සල්ලි දීලා අපිට. ණයගැති රිජිස්ට්‍රේෂනයක් කළා. ණයගැතියෙක් අපිට සල්ලි දීලා. හැබැයි අපි දන්නේ නැහැ. ඒ කියන්නේ ව්‍යාපාරය දන්නේ නැහැ. මොකද බැංකු ප්‍රකාශයේ ශේෂයේදී බැංකු ප්‍රකාශයේ ගිණුමේදී අපිට මේ බැංකු ප්‍රකාශයේ ශේෂය සහ මුදල් පාලන ගිණුම අතර වෙනස හේතුව රිජිස්ට්‍රේෂනය අපි දන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේක බැංකු සැසඳුම් ප්‍රකාශය තුල සටහන් කරන්න පුළුවන්ද? බෑ ආදෙන්නන්ගේ මල්ලි මේක බැංකු සැසඳුම් ප්‍රකාශය තුල සටහන් කරන්න බෑ. ඊළඟට තැම්පත් කළත් උපලබ්ධි නොවූ චෙක් අපේ මුදල් ගිණුමේ ශේෂයට එකතු කරලා පුළුවන් දාදින්නන්ගේ මල්ලි එකතු කරන්න. හරි මේක එන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශය තුල. ඇයි අව්‍යාපාරය දන්නවා බැංකුව දන්නේ නැහැ. මොකද ඒ කියන්නේ අපිට චෙක් එක හම්බුණා ගමන් අපි ඒක මුදල් ගිණුම හර කරගත්තා. හැබැයි නංගි මල්ලි චෙක් එක ගිහලා බැංකුවට දැම්මට බැංකුවට මේ සල්ලි අදාළ සල්ලි වැටිලා නැහැ. එක්ක චෙක් පත අගරු වෙලා නැත්නම් අදාළ ගිණුමේ ශේෂයේ සල්ලි තිබිලා නැහැ. එතකොට ඒව දාන්නේ බැංකු සැසඳුම් ප්‍රකාශයට. එතකොට මෙයා කරලා තියෙන වැඩේ හරි බැංකු සැසඳුම් ප්‍රකාශයට දාලා තියෙන. හැබැයි එකතු වෙන්න පුළුවන් දාදින් නංගි මල්ලි. ඔයා හිතන්න මෙන්න මේකෙන තැම්පත් කළත් උපලබ්ධි නොවූ චෙක්. ඒ කියන්නේ අපි තැම්පත් කරගෙන අපි සල්ලි ටික දාගෙන. එතකොට අපි මේ කියන සල්ලි ටික දාගෙන කියන්නේ මුදල් පාලන ගිණුමට දාලා. මුදල් පාලන ගිණුම වැඩි නංගි මල්ලි බැංකු ප්‍රකාශයේ ශේෂයට වඩා වැඩි කියන්නේ මොකද්ද? හරි එක මොකද්ද? අපි නම් හරියටම තියෙන ශේෂය මුදල් පාලන ගිණුම ශේෂයද? නෑ නංගි මල්ලි බැංකු ප්‍රකාශයේ ශේෂය. එතකොට වැඩි කීයක්ද? 24000ක් වැඩි. 24000ක් වැඩි. ඒ කියන්නේ නංගි මල්ලි හරි ශේෂයට එන්න නම් අපි මොකද්ද කරගන්න ඕනේ? මුදල් පාලන කියන මුදල් ශේෂයෙන් අඩු වෙන්නයි ඕනේ. හැබැයි මෙයා කරලා තියෙන්නේ මොකද්ද? අඩු වෙන්නයි ඕනේ. හැබැයි මෙයා එකතු කරලා ඒක වැරදි නංගි මල්ලි. එතකොට මේක හරි මේක බැංකු සැසඳුම් ප්‍රකාශය තුල තමයි අඩංගු වෙන්නේ. හැබැයි මේක එකතු කරපු එක වැරදි. මේක අඩු වෙන්න ඕනේ.
ඊළඟට බැංකු ණය වාරිකය. බැංකු ණය වාරිකය කියන්නේ මොකක්ද නංගි මලි මං කිව්වා අපිට හුරු පුරුදු දෙයක් බැංකු ණය කියන දේ හුරුයි ලංකාවේ මිනිස්සුන්ට. ඒ වගේ බැංකු ණයට අදාළ පොලිය. බැංකු ණය වාරිකය. අනේ නංගි මල්ලි අපි දන්නවා මේ බැංකු ණය වාරිකය ලැබුණාගේ බැංකු සැසඳුම් ප්‍රකාශය තුල මොකද්ද තියෙන්නේ නංගි මල්ලි? ව්‍යාපාරය දන්න බැංකුව නොදන්න දේවල්. අනේ දෙයියනේ බැංකු ණය වාරිකය අය කරගත්තා කියලාත් අපි දැනගන්නේ බැංකු ප්‍රකාශය ආවට පස්සේ. කියන්නේ බැංකුව දන්න ව්‍යාපාරය නොදන්න දෙයක්. එතකොට මේක දාන්න පුළුවන් නංගි මල්ලි බැංකු සැසඳුම් ප්‍රකාශය තුල. බෑ. මේක දාන්න බෑ. මේකත් යන්නේ සංශෝධිත මුදල් පාලන ගිණුමට. ඊට පස්සේ චෙක් පොත් ගාස්තු. ඔය මං කියලා දුන්නා වීඩියෝ එක මුල බැංකු ගාස්තු කියන්නේ මොකක්ද කියලා අදින් නංගි මල්ලි. බැංකු ගාස්තුවක් කියන්නේ අර චෙක් පොත් ගාස්තු. චෙක් පොත් ගාස්තුවක් කියන චෙක් පොතට අදාළ පොස්ට් එකේ යාලා අය කරගන්නවා අපි. අනේ අපි දැනගන්නේ මේක කවද්ද? අපේ බැංකු ප්‍රකාශය ආවම අපේ මුදල් පාලන ගිණුමේ ශේෂය වැඩි බැංකු ප්‍රකාශයේ ශේෂයට වඩා. එතකොට නංගි මල්ලි බැංකුව දන්න අපි නොදන්න දේවල් දාන්නේ සංශෝධිත මුදල් පාලන ගිණුමට. හැබැයි මේක බැංකු සැසඳුම තුල මෙයා ගලපලා. ඒ කියන්නේ ඒක බැංකු සැසඳුම තුල ගැලපෙන්නේ නැහැ. මේ කියන්නේ සංශෝධිත මුදල් පාලන ගිණුමට. නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක්. හරි මේක නිකුත් කළත් ඉදිරිපත් නොවූ චෙක්. ඒ කියන්නේ නංගි මල්ලි බැංකුව දන්නේ නැහැ අපි දන්නවා. ඒ කියන්නේ හරි ශේෂයට එන්න නම් මේක වෙනසක් කරන්න ඕනේ. ඒ කියන්නේ ඒක යන්න ඕනේ බැංකු සැසඳුම් ප්‍රකාශයට. අන්න එතන හරි නංගි මල්ලි. හැබැයි මේක අඩු කරපු එක හරිද? චෙක් එකක් නිකුත් කරනවා. චෙක් එකක් නිකුත් කරාම අපේ මුදල් ගිණුම අපි බැර කරගන්නවා. ඒ කියන්නේ අපි මුදල් අඩු කරගන්නවා. හැබැයි ඒක බැංකුවෙන් අඩු වෙලා නැහැ. ඒ කියන්නේ මොකක්ද නංගි මල්ලි? බැංකු ප්‍රකාශයේ ශේෂය වැඩි නංගි මල්ලි මුදල් පාලන ගිණුමේ ශේෂයට වඩා. එතකොට අපි දන්නවා හරි එක බැංකු ප්‍රකාශයේ ශේෂය මොකද? බැංකු ප්‍රකාශයේ තමා නංගි මල්ලි හරියට තියෙන සල්ලි ප්‍රමාණය දැක්වෙන්නේ. එතකොට නංගි මල්ලි අපි මේක මෙතනට ගේන්න ඕනේ. මේක මෙතනට ගේන්න මෙතන ඩිෆරන්ස් එකක් කියනවා රුපියල් 15000ක්. එතකොට මේ 15000 අඩු කරනවා කියන්නේ තවත් අපේ අඩු වෙන එක වෙන්නේ. ඩබල් අඩු වෙනවා නෑ. අපි ඒකට මොකද කරන්න ඕනේ? එකතු කරන්න ඕනේ. එතකොට නංගි මල්ලි මොකද්ද මෙතන වැරදිලා තියෙන්නේ? හරි මේ කියන්න ඕනේ මෙන්න මේ කියන බැංකු සැසඳුම් ප්‍රකාශය තුල තමයි. හැබැයි වැරද්ද මොකද්ද? මෙයා අඩු කරලා එකතු වෙන්න ඕනේ අඩු කරලා. එතකොට මෙයා හදපු මුළු බැංකු සැසඳුම් ප්‍රකාශයම වැරදි නංගි මල්ලි. එතකොට අපි දැන් හදලා බලමු. හරිම බැංකු සැසඳුම් ප්‍රකාශය හදලා උත්තරේ බලමු. එතකොට නාදරණීය අංගයේ මල්ලි අපිට ගාන දැන් පේනවා 2024යි 3.31 දිනට බැංකු ශේෂය තියෙනවා. මේ 3.31 දිනට බැංකු ශේෂය කියන්නේ අපි මුදල් සංශෝධිත මුදල් පාලන ගිණුමේ ආරම්භක ශේෂය. 3.31ට මුදල් ශේෂය කියන්නේ අපේ ඊගේ ශේෂය. ඔයාලා එක කියලා දෙන්න ඕනේ. අර ඔයාලා එක දන්නවා. කීයද රුපියල් 33000. ඊළඟට නම් මල්ලි ගානේ වලට පේනවා ඊළඟට තියෙනවා ණයගැති රිජිස්ට්‍රේෂන 13000යි. ණයගැතියෙක්ගේ රිජිස්ට්‍රේෂනයක් ලැබෙනවා. නම් මල්ලි මං කිව්වා බැංකුව දන්න අපි නොදන්න දේවල් දාන්නේ සංශෝධිත මුදල් පාලන ගිණුම හරියට. ඒතකොට ණයගැති රිජිස්ට්‍රේෂන යන්නේ සංශෝධිත මුදල් පාලන ගිණුමට. එතකොට ආදරේ නංගි මල්ලි මේක හරද බැරද? දැන් මේ තියෙන 33000 ඇතුලේ මේ කියන රිජිස්ට්‍රේෂනේ නෑනේ. ඇයි බැංකුව ප්‍රකාශයේදී තමයි අපි දන්නේ මේක අපිට මේ විදිහේ කියන 33 අපිට මේ කියන විදිහේ 13000ක රිජිස්ට්‍රේෂනයක් ලැබිලා කියලා. එතකොට ඇත්තටම තියෙන්න ඕන ශේෂයට එකතු වෙන්න ඕනේ නේද 13000ක්. ඒ කියන්නේ 13000ක් එකතු වෙන්න ඕනේ. එකතු වෙන්න ඕන නංගි මල්ලි. මුදල් කියන්නේ වත්කම් ගිණුමක්. වත්කම් වැඩි වීම හර 13000යි රිජුපේෂන. රිජුපේෂන 13000යි. ඒ ආදෙන් නංගි මල්ලි ඊළඟට ඔයාලට තව පේනවා දැන් ගානේ තැම්පත් කළත් උපලබ්ධි නොවූ චෙක්. ඒ කියන්නේ මොකද්ද නංගි මල්ලි? තැම්පත් කළත් උපලබ්ධි නොවූ චෙක්. දැන් අපි දන්නවා අපේ මුදල් පාලන ගිණුම තියෙනවානේ. අපිට චෙක් එකක් හම්බෙනවා අපිට අදාළ අපිට විකුණුම් කළායි කොහමයි ඒ හම්බෙන චෙක් එක හම්බුන ගම අපි අපේ මුදල් ගිණුම හර කරනවා. මේකේ හැටියෙන් නම් රුපියල් 24000. රුපියල් 24000 අපි හර කරගෙන. හැබැයි නංගි මල්ලි මේක බැංකුව දන්නේ නැහැ. බැංකුව දන්නේ ආර ඩිපොසිට් වුණොත් විතරයි. හැබැයි මේ 24000 චෙක් එක බැංකුවට ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ අපි කරගත්තට ඇත්තටම මුදල් වල වෙනසක් වෙලා නැහැ නංගි මල්ලි. ඒ කියන්නේ 24000ක් මේ බැංකු ප්‍රකාශයේ ශේෂයත් එක්ක ගත්තාම 24000ක් වැඩියෙන් තියෙනවා. ඒ කියන්නේ තැම්පත් කළත් උපලබ්ධි නොවු චෙක්. ඒ කියන්නේ මුදල් පාලන ගිණුම නංගි මල්ලි මෙහෙම ගත්තොත් ඔයා
මුදල් පාලන ගිණුම තියෙනවා. බලන්න මුදල් පාලන ගිණුමයි බැංකු ප්‍රකාශයයි. මේ බැංකු ප්‍රකාශයේ ශේෂයට වඩා මුදල් පාලන ගිණුමේ ශේෂය වැඩි 24000කි. එතකොට හරියක බැංකු ප්‍රකාශයේ ශේෂය. එතකොට මේ මුදල් ප්‍රකාශයේ ශේෂය මෙතනට ගේන්න නම් වැඩි 24000ක් වැඩි නම් ඒ 24000 අපි අඩු කරගන්න ඕනේ. හැබැයි මෙයාලා කරලා තියෙන එක එකතු. මේක වෙන්න ඕන අඩු. මොකද්ද? තැම්පත් කළත් උපලබ්ධි නොවූ චෙක් කියලා නම් ඒ මල්ලේ 24000 අඩු කරගන්න ඕනේ. ඊට පස්සේ ඊළඟට අපිට ගානේ පේනවා බැංකු ණය වාරිකය. මං කිව්වා 2019 ඉඳන් මේ වෙනකන් ඇක්ටිව් හිටපු මිනිහෙකුට ණයක් කියන්නේ නිකන් මේ හුරු වචනයක්. IMF කියයි දේශපාලන වේදිකාව තනිකර ණයත් එක්ක තිබ්බ කාලයක් මේ. ඉතින් නංගි මල්ලි ඒ වගේ බැංකු ණයක්. මේ බැංකු ණයේ වාරිකය අහලා ඉතින් IMF වාරිකය අපි ගෙවනවා. ඒ වගේ බැංකු ණය වාරිකය නංගි මල්ලි දිනනවා. මේ බැංකු ණය වාරිකය ගෙවලා බැංකු ණය වාරිකය ගෙවලා කියන්නේ යාලා අපෙන් අය කරගෙන අපි ඒක දැනගන්නේ බැංකු ප්‍රකාශය ආවහම ඒ කියන්නේ නංගි මල්ලි මේ විදිහට වහිතන්න අපේ මුදල් පාලන ගිණුමේ ශේෂය වැඩි බැංකු ප්‍රකාශයේ ශේෂයට වඩා. ඒ කියන්නේ හරියටම මුදල් තියෙන ගානට වඩා අපි මුදල් පාලන ගිණුම පවත්වාගෙන යන ප්‍රමාණය වැඩි. ඇයි කියන්නේ බැංකු ප්‍රකාශයේ තියෙනවා බැංකු ණය ගාස්තුව නැත්නම් බැංකු වාරිකය අපෙන් අය යාලා අය කරගෙන නංගි මල්ලි. එතකොට ඒ කීයක්ද බැංකු ණය වාරිකයේ රුපියල් 5000ක්. ඒ කියන්නේ මේ රුපියල් 5000ක මුදල් පාලන ගිණුම වැඩි. හරියක මේක. එතකොට නංගි මල්ලි හරියක මේක. එතකොට හරියකට එන්න නම් 5000ක් මුදල් අඩු වෙන්න ඕනේ. 5000ක් මුදල් අඩු වෙන්න ඕනේ. එතකොට නංගි මල්ලි 5000ක් මුදල් අඩු වෙනවා. මේක ගලපන්නේ මේකෙද? හිතන්න. අපි දන්නේ නැහැ බැංකුව දන්න දේවල් යන්නේ මෙන්න මේ කියන සංශෝධිත පාලන ගිණුමට. බැංකුව දන්න අපි නොදන්න දේවල් එන්නේ මොකටද? අයත් මත කියන සංශෝධිත මුදල් පාලන ගිණුමට. හැබැයි අපි දන්න බැංකුව නොදන්න දේවල් ඒ කියන්නේ බැංකුව සස්න බෙද මේ කියන්නේ මොකටද? සංශෝධිත මුදල් පාලන ගිණුමට. එතකොට නම් මේ මුදල් අඩු වෙලා ගිණුමේ අඩු වෙන්නේ නැහැ. අර බැර තියෙන්නේ. එතකොට මුදල් කියන්නේ වත්කම් අඩුවීම හරිද? බැර. ඔව් බැර. එතකොට බැංකු වාරිකය කියලා 5000ක් බැර කරනවා. ඊට ඊළඟ නංගි මල්ලේ තියෙනවා චෙක් පොත් ගාස්තු. මං කිව්වා චෙක් පොත් වලට කොස්ට් එක යන්නේ යාලා අපෙන් ෆීස් එකක් ගන්නවා අපෙන් සල්ලි ගන්නවා. ඉතින් මේ චෙක් පොත් ගාස්තු. අපි දන්නේ මේක ගත්තාම නංගි මල්ලේ මේකෙත් මුදල් පාලන ගිණුමේ ශේෂය වැඩි. හේතුව ඇයි ඒ වියදම අඩු වෙලා හැබැයි අපි දන්නේ අපි ගෙවන්න තියෙන වියදම අඩු කරගෙන කියලා. එතකොට නංගි මල්ලේ බැංකු ප්‍රකාශයේ ශේෂය කියන්නේ ඇත්තටම අපි මුදල් ළඟ තියෙන ශේෂයට වඩා මුදල් පාලන ගිණුමේ තියෙන ශේෂය රුපියල් 1000කින් වැඩි. ඒක 71කට එන්න වැඩි නම් 71කට එන්න අපි මොකද්ද කරන්න ඕනේ? 1000 අඩු කරගන්න ඕනේ. අපි බලන්නවා 1000ක් අඩු වෙනවා කියන්නේ මුදල් ගිණුමේ මුදල් ශේෂයෙන් අඩු වෙන්න ඕනේ 1000ක්. මුදල් ගිණුමේ ශේෂයෙන් 1000ක් අඩු වෙන්න ඕනේ. ඒත් ආදරේ නංගි මල්ලි මේක බැංකුව දන්න අපි නොදන්න එකක්ද? නැත්නම් අපි නොදන්න බැංකුව දන්න එකක්ද? ඔව් අපි නොදන්න බැංකුව දන්න එකක්. අපි දන්නේ නැහැ බැංකුව ඒ දෙක කරා කියලා. එතකොට ඒවා යන්නේ සංශෝධිත මුදල් පාලන ගිණුමට. මුදල් අඩු වෙනවා. මුදල් කියන්නේ මොන ගිණුමක්ද? වත්කම් ගිණුමක්. වත්කම් අඩු වීම බැර. එතකොට නංගි මල්ලි මොකද්ද මේ කියන චෙක් පොත් ගාස්තු? මේ කියන චෙක් පොත් ගාස්තු රුපියල් 1000ක් බැර. ඊට පස්සේ තියෙනවා නිකුත් කළත් තැන්පත් කිරීමට ඉදිරිපත් නොවූ චෙක්. ඒ කියන්නේ මොකක්ද නංගි මල්ලි? ඔයා දන්නවා අපි චෙක් එකක් දෙනවා කාට හරි. අපි චෙක් එකක් දුන්න ගමන් අපේ මුදල් පාලන ගිණුම මොකද කරන්නේ නංගි මල්ලි? අපි බැර කරගන්නවා. මේක විදිහට නම් රුපියල් 15000. අපි බැර කරා. හැබැයි මේ කියන ණය අපෙන් චෙක් එක ගත්තු කෙනා මේක ඩිපොසිට් කරගෙන නැහැ. ඒ කියන්නේ මොකද්ද නංගි මල්ලි? මෙන්න මේ බැංකු ප්‍රකාශයේ ශේෂය වැඩි මුදල් ගිණුමේ ශේෂයට වඩා. එතකොට නංගි මල්ලි හරි එක මේක බැංකු ප්‍රකාශයේ ශේෂය. එතකොට මේක මෙතෙන් දෙන්න ඕනේ 15000ක් මෙතන වැඩි 15000ක් වැඩි. එතකොට නංගි මල්ලි මේ 15000ක් වැඩි නම් හරි එකට එන්න නම් මොකද්ද අපි 15000ක් එකතු කරගන්න. හරි එක වැරදි එකෙන් 15000ක් වැඩි. වැරදි එක හරි එකට යන්න 15000ක් එකතු කරගන්න ඕනේ. 15000ක් එකතු කරනවා මොකද්ද? නිකුත් කළත් තැන්පත්
කිරීමට ඉදිරිපත් නොවූ චෙක් කියලා 15000. ඊට පස්සේ නංගි මල්ලි ගාන එකතු කරගෙන යන්න තමයි අපිට තියෙන්නේ. එතකොට 33000යි. එතකොට මෙතන නංගි මල්ලි 46000ක් 46000ක්. එතකොට මේ 46000යි පාගයේ ශේෂය එනවා නංගි මෙතන 5000යි. එතකොට මෙතන නංගි මල්ලි 40000ක්. එතකොට සංශෝධන මුදල් කිරීමේ ශේෂය 40000 මෙතනට එනවා. එතකොට නංගි මල්ලි 40000යි 15000ක් එකතු වෙනවා. 40000යි 15000යි කියන නංගි මල්ලි මේ 40000යි 15000යි 55000යි 55000යි නංගි මල්ලි 24000ක් අඩු කරාම නංගි මල්ලි එනවා 31000 57000න්. එතකොට සංශෝධිත බැංකු ගිණුමේ සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂය මෙතනට ගෙනාවා. මේ මඩු වැඩි කරලා ගත්තාම බැංකු ප්‍රකාශයේ ශේෂය එනවා අදිට නංගි මල්ලි 31000ක්. මේක තමයි හරි උත්තරේ.